සම්පූර්ණ නම පල්ලෙවත්තේ ගමරාල්ලාගේ විජයානන්ද සිරිසේන. උපන් ගම පොළොන්නරුවේ ලක්සුවෙන පාසල් ගියේ ලක්සුවෙන මහාවිද්‍යාලයට. පවුලේ විස්තර මගේ පවුලේ දොළොස් දෙනෙක් ලොකු පවුලක් සහෝදරයෝ 6 දෙනයි සහෝදරියෝ 6 දෙනයි. වර්තමානයේ වර්තමානයේ ඔබේ පවුල දැන් හරි විශාල පවුලක්. එයාලගේ අනු පවුල් මම හිතන්නේ දැන් 200කට වැඩි පිරිසක් සමාජිකයෝ ඉන්නවා. ඔබේ දරුවන් දරුවෝ දෙන්නයි. දුවයි පුතයි. දුව ජපානයේ පුතා තමයි මේ මගේ අනුප්‍රාප්තිකය විදිහට මේ ව්‍යාපාර කටයුතු වලට නායකත්වය දෙන්නේ. මොකක්ද ඔබේ ජීවිතේ මුල්ම රැකියාව? මුල්ම රැකියා කියපුවම සමාජයේ රජයේ රැකියා පිළිබඳ තමයි එන්නේ. නමුත් මගේ මේ කතාව හරි ප්‍රසිද්ධයි. මගේ අවුරුදු 17ක වාගේ වයසේදී මම ගෙදරින් තරහ වෙලා ගිහිල්ලා ගරාජ් එකක තමයි ඉස්සරහම වැඩ කරන්නේ. ඔය කොයි කාලෙද ඔය? 1977. ඊට පස්සේ මුල්ම පඩිය රුපියල් 5 දවසට. දවස් රුපියල් 5යි. 5යි. 3ක් කෑමට කපනවා. රුපියල් 2යි ඉතිරි. ඉතින් ඒ රැකියාවේ ප්‍රතිඵල ලහිරු අවසානයේ මම ගෙදරින් පැනලා ගිහිල්ලා කියන්නේ තරහ වෙලා යද්දි සරම් දෙකක් ගෙනිච්චා. එක සරමක් යන්නේ වැඩට අනිත් සරම තමයි නාලෑන්දේ. නමුත් රැකියාවේ මාස දෙකක් විතර යද්දී එක සරමක් වැඩට ඇඳලා ඉරුණා. තව සරමක් ගන්න ඒ රැකියාවෙන් ලැබෙන පඩිය මට මදි. මම ඊට පස්සේ තීන්දුවක් ගත්තා. ඒ පාලකයා සුදු මහත්තයා කියලා හිටියේ මයින්සෝ මහත්තයාගේ බෑනා කෙනෙක්. සුදු මහත්තයාට මම ගිහලා කිව්වා මට මේ රස්සාව කළා වැඩක් නැහැ මට හරි අමාරුයි. එහෙනම් මට වෙනත් රැකියාවක් දෙන්න කියලා. ඔන්න ඔතන තමයි ලහිරු ජීවිතවල වෙනස්කම්. සුදු මහත්තයා එක සැරේටම මම ගම මොකක්ද උඹට කරන්න පුළුවන් අනිත් වෙන රස්සා කියලා. නමුත් මගේ ඔළුවේ මම ඇහැට දැකලා තිබ්බා අපි එකට වැඩ කරන මයින්සෝ මහත්තයාට ව්‍යාපාර ගණනාවක් තිබ්බා. හන්දාවට අපි ඔක්කොම එකතු වෙනවා චිත්‍රපටි බලන්න. ඒ විදිහට කන්න බොන්න ඉවත් තිබ්බා. එකතු වුණාම අපි තමයි අසාර්ථකම කණ්ඩායම සේවක කණ්ඩායමේ ගරාජ් එකේ වැඩ කරන අය. එහෙම කීප දෙනෙක් අය බොහොම දුක්ඛිත තත්ත්වයක්. නමුත් සාර්ථක විදියට ඉන්න කීප දෙනෙකුත් දකිනවා ඒක ලොරි ක්ලීනර්ලා, ලොරි ඩ්‍රයිවර්ලා, සෙඩ් එකේ පම්පර්ලා. එයාලට අපිට වැඩිය සරුවක් පේනවා, පොලිස්ටර් ෂර්ට් අඳිනවා, මුන්ඩිය ඔරලෝසු බඳිනවා. මම වැඩට ඇඳලා ඉරුණ සරම ගන්න බැරුව මම කල්පනා කරනවා. මෙන්න මෙතන තමයි ලහිරු ජීවිතවල වෙනස්කම්.